ඒ නිසා සාසනික ඥාතීත්වයක් තියෙන තෙරුවන් කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව තිබෙන විහාර විහාරස්ථාන වලට සම්බන්ධ කුදුමහත් කටයුතු සිදු කරන දායක ඇත්තෝ. නමුත් වෙනතුන් අපි කුමන ආකාරයේ ජීවිතයක් ගත කළත් මෙබඳු ධර්මතාවලින් ගැලවෙන්න අපි කිසිවෙකුට පුළුවන් කමක් හැකියාවක් ඇත්තේ නැහැ. මිනිසෙක් විදිහට උත්පත්තිය ලැබපු අපි හැමදෙනාම උපතත් සමගම රැගෙන ආපු ප්‍රධානතම දේ තමයි මරණය කියන ධර්මතාවය. මේක අපි තේරුම් අරගෙන ධර්මයට අනුව තම තමන්ගේ ජීවිතය ධර්මයෙන් හැඩගස්වා ගන්න එක තමයි කළ යුතු වන්නේ. මම මාතෘකා වශයෙන් තබාගත් ගාථා ධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ එකක්. ජීවිතයේ තිබෙන ඇත්ත සත්‍ය යථාර්ථය පිළිබඳව පැහැදිලි කරන විශිෂ්ට ගාථාවක් තමයි මේ. අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කසිරංච පරිත්තංච පංච දුක්ඛේන සංයුතං. අපේ මේ මනුස්ස ජීවිතය අනිමිත්ත එකක්. අනිමිත්ත එකක් කියලා කියන්නේ ජීවත් වේවිද මරණයටපත් වේවිද කියලා නිමිති පහළ වීමක් නැහැ. නිමිති පහළ වෙන්නේ නැහැ. තව කොච්චර කාලයක් ජීවත් වෙන්න තියනවද? මේ මොහොතේ ඊළඟ මොහොතේ තව දවස් ගානකින් සති ගානකින් මාස ගානකින් වසර ගානකින් මරණයටපත් වේවිද කියලා නිමිති පහළ වීමක් නැහැ. දිව්‍ය ලෝකේ සමහර දෙවිවරු ඉන්නවා නිමිති පහළ වෙනවා. මරණාසන්න නම් පස්සේ නිමිති පහළ වෙනවා. ධර්ම ග්‍රන්ථ තුල පැහැදිලි කරනවා බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් තියෙනවා කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. පුබ්බ නිමිත්ත කියලා කියන්නේ පෙර නිමිති කියන එක. පුබ්බ නිමිත්ත. දෙවියන් මරණාසන්න වෙනකොට මරණයටපත් වෙන දෙවියෝ අපි කියන්නේ මරණයටපත් වෙනවා කියලා චුත වෙනවා කියලා කියන්නේ දෙවියෝ. දෙවියෝ චුත වෙනකොට මනුෂ්‍ය ලෝකේ දින ගණනින් දින 7කට කලින් නිමිති 5ක් පහළ වෙනවා. මාලා මිලා යන්ති මල් මාලා මැල වෙනවා. කච්චේ හිසේ දා මුච්චන්ති ශරීරයෙන් දහඩිය වැగిරෙනවා. වස්ත්‍රානි කිලිස්සන්ති ඇඳගෙන ඉන්න වස්ත්‍රාභරණ කිලිටි වෙනවා. කායේ දුබ්බන්නියන් ඔක්කොමති දෙවියන්ගේ දිව්‍ය ආලෝකය නැති වෙලා කය දුර්වර්ණ වෙනවා. අප පැහැගැන්වෙනවා. දේවෝ සකේ දේවාසනේ නාබිරමති දෙවියන්ට නිර්මාණය වෙච්ච දිව්‍ය ආසනයක් තියෙනවා. ඒ දිව්‍ය ආසනේ වැඩ ඉන්න රුචිකත්වයක් කැමැත්තක් නැහැ දෙවියන්ට. මේ නිමිති පහළ වෙනකොට මේ නිමිති පහළ වෙනකොට ඒ දෙවිය දැනගන්නවා මනුෂ්‍ය ලෝකේ දිනකරේ තව 7කට ජීවත් වෙන්න කල් තියෙනවා කියලා. අනිත් දෙවියෝ දැනගන්නවා මේ නිමිති පහළ වෙනකොට මේ දෙවිය තව මනුෂ්‍ය ලෝකේ දිනකරනේ දින 7කින් මරණයටපත් වෙනවා කියලා. නිමිති පහළ වෙනවා. මිනිස්සු එච්ච අපි හැම දෙනාගේම ඒ වගේ නිමිති පහළ වෙනවද? නැහැ. නිමිති පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මනුෂ්‍ය ජීවිතය අනිමිත්ත එකක්. නිමිති පහළ වීමක් නැහැ. මේ මැරෙන්න වගේ ඉන්න මේ ICU වල මේ ඊළඟ මොහොතේ හොඳට ඉන්නවා. මේ හොඳට ඉන්නවා මේ ඊළඟ මොහොතේ මරණයටපත් වෙනවා. ඔයත් හැම දිනකටම අපිට කොරෝනා කාලේ අත්දැකීම් තියෙනවා. මේ උදේ හොඳට කතා කරලා hina වෙලා ගිය මිනිස්සුයා හවස් වෙනකොට දහණය වෙනවා. ආදාහනාගාරයක ඥාති හිත මිත්‍ර ආදී කිසිවෙකුට පෙන්වන්නවත් නැතුව. මනුෂ්‍ය ජීවිතේ හැටි වුණ තමයි නිමිති නැහැ. අනඤ්ඤාතං නිමිති නැති හින්දා කලින් දැනගන්න බෑ. දැන් අර නිමිති පහළ වෙනවා නම් අපිට දැනගන්න පුළුවන් මෙච්චර දින ගන්න ජීවත් වෙනවා මෙච්චර දින ගන්නකින් මරණයටපත් වෙනවා කියලා. දැනගන්න පුළුවන්. කලින් දැනගන්න ක්‍රමයක් නැහැ. අපි කොච්චර ජීවත් වෙනවද? කොච්චර කාලෙකින් මරණයටපත් වෙනවද? මේ කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් හැකියාවක් නැහැ. ඒ නිසා මනුස්ස ජීවිතය
අනඤ්ඤාත එකක් කලින් දැනගන්න බැරි එකක්. කසිරංච කියලා කියන්නේ අපි මනුස්ස ජීවිතය බොහෝම දුබල හේතු ටිකකින් තමයි ජීවත් කරවන්නේ. සරලවම කියනවා නම් පනනල ගැට ගහගෙන ඉන්නේ බොහොම අමාරුයි. බොහෝම දුර්වල හේතු ටිකකින් තමයි අපි ජීවත් වෙන්නේ අපි හැමදෙනාම. ඒ කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන්න දවසට 3 වේලක් 4 වේලක් 2 වේලක් 1 වේලක් මිනිස්සු ආහාර ගන්නවා. ආහාර ටික ගන්නේ ජීවත් වෙන්න. ඒ ගන්න ආහාර ටිකම විෂ වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. අපි දැන් උදේට දවල්ට රැයට ආහාර ටික ගන්නේ ජීවත් වෙන්න. ඒ ගන්න ආහාර ටිකම විෂ වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. හරි දුර්වල හේතු ටිකකින් තමයි අපි පනනල රැකගෙන ඉන්නේ. අපි ජීවත් වෙන්න හුස්ම ගන්නවා. ඒ ගන්න හුස්ම ටිකම විෂ වෙලා වායු ධාරාව විෂ වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. වෛද්‍යවරු සමහර වෙලාවට කෙනෙක් මිය ගියන් පස්සේ මරණ සහතිකය දෙනවා විෂ වායුවක් ආග්‍රහණය වෙලා මරණයටපත් වෙනවා. හුස්ම ගන්න ජීවත් වෙන්න. ඒ ගන්න හුස්ම ටිකම විෂ වෙලා මරණයටපත් වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ විතරක් නෙවෙයි. මේ මනුස්ස ජීවිතය පිටතුනේ ලෙඩ දුක් වලට ගොදුරු වෙන එකක්. මේ ශරීරය. වේත් හේත් එක ගන්නේ සත්කමක් කරන්නේ බලාපොරොත්තු තියාගෙන තව ටික කලක් ජීවත් වෙන්න කියලා හිතන්නේ. ඒ ගන්න වේත් හේත් ටිකම විෂ වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. වෛද්‍යවරු සත්කම් කරන්නේ අපව ජීවත් කරවන්න. ඒ කරන සත්කම් සමහර වෙලාවට වැරදිලා. ඒ සත්කම හේතුවෙන් මරණයටපත් වෙන්න පුළුවන්. ඒබඳු ජීවිතයක් අපි හැමදෙනාම ගත කරන්නේ. මේ මනුස්ස ජීවිතය සතර මහා භූත රූප වලින් පැදිච්ච එකක්. සතර මහා භූත රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත රූප වලින් සකස් වෙච්ච එකක් තමයි මේ ශරීරය. මේ සතර මහා භූත රූප සමබරව තියෙනකන් අපිට ජීවත් වෙන්න පුළුවන්. විකෘති වෙච්ච ගමන් මරණයටපත් වෙනවා අපි. මරණයටපත් වෙනවා. ඒ කියන්නේ මේ ශරීරයේ අපේ අවයව පිහිටලා තියෙන්නේ සකස් වෙලා තියෙන්නේ තද ගතියත් එක. තද ගතිය කියන්නේ පඨවි ගතිය. පඨවි කියන්නේ තද ගතිය. තද ගතිය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ ශරීරේ ගල් ගැහෙනවා. ගල් ගැහුණාන් පස්සේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මරණයටපත් වෙනවා. සමබරව තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. විකෘති වෙච්ච ගමන් මරණයටපත් වෙනවා. ආපෝ කියලා කියන්නේ වැగిරෙන දේවල් තියෙන මේ ශරීරේ. ලේ වෙන්න පුළුවන්, සෙම් සොටු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සමබරව තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. අපි හිතමු වැగిරෙන ගතිය මේ තියෙන ලේ, සෙම් සොටු මේ දේවල් ඝනත්වයටපත් වුණොත් මොකද වෙන්නේ? ලේ කැටි ගහනොත් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මරණයටපත් වෙනවා. සමබරව තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. විකෘති වෙච්ච ගමන් මරණයටපත් වෙනවා. තේජෝ කියලා කියන්නේ ශරීර උෂ්ණය, රස්නය. සමබරව තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. නැති වෙච්ච ගමන් මරණයටපත් වෙනවා. ලෝකේ සමහර රටවල් තියෙනවා අතික සීතල. වතුර පොට්ටක් ඉහළට දැම්මත් අයිස් වල තමයි බිමට වැටෙන්නේ. සමහර රටවල් තියෙනවා ඒ වගේ රටවල්. ඒ වගේ රටකට ගිහිල්ලා සමහරවිට මිනිස්සු මැරෙනවා. ඇයි? ශරීරය ගල් ගැහිලා හීතලට මරණයටපත් වෙනවා. ලෝකේ සමහර රටවල් තියෙන අධික රස්නය, ග්‍රීස්මය තියෙන රටවල්. ඒක දරා ගන්න බැරුව සමහරවිට මිනිස්සු ඒත් මරණයටපත් වෙනවා. සමබරව තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. විකෘති වෙච්ච ගමන් මරණයටපත් වෙනවා. වායෝ කියන්නේ මේ වායු ධාරාව. වායු ධාරාවල් ශරීරයේ ඇතුලේ ප්‍රකෝපණය වුණොත් අපේ ඉන්ද්‍රිය පුපුරනවා. සමහර වෙලාවට නහර පුපුරන්න පුළුවන්. වායු ධාරාවල් පීඩාවටපත් වෙන බදගන් පුපුරනවා. මේ ඇතුලේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්
පුපුරලා මරණයටපත් වෙනවා. එහෙම මිනිස්සු මැරෙනවා. ඒ අතරතුර තවත් බොහෝ ලෙඩ දුක් කරදරවලට මිනිස්සුපත් වෙනවා. තවත් සමහර විහිං තමන්ගේ ජීවිතය නැති කරගන්න බෙල්ල වල දාගන්නවා වස බොනවා නේ. තවත් වෙලාවට සතුරු කරදර වලට මුහුණ දෙනවා නේ. මේ වගේ නොයෙකුත් දේවල් වලින් මිනිස්සු මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි පොදුම වෙන්න ඕන මරණයටපත් උනා නෙවෙයි. මරණයටපත් වෙන්න මෙච්චර හේතු තියෙද්දි